guys, welcome and welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයගලන්ට අරගෙන ආවා අපේ යුනිවර්සිටි එකේ කියන්නේ UCSC එකේ මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් අපිට මුලින්ම යුනිවර්සිටි එකේ ස්ටඩීස් පටන් ගන්න කලින් මාසයක් orientation time period එක තමයි තිබුණේ. ඉතින් මේ orientation time period එකේදී අපිව groups වලට වෙන් කරා. ඒ group වලින් මගේ group එක උනේ group 19. ඉතින් අපි group එකේ හිටියා girls ලා දෙන්නෙකුයි boys ලා හත් දෙනෙකුයි. ඉතින් කොහොමනත් ඒ group එකත් එක්ක එකතු වෙලා අපිට මෙන්න මේ විදිහට project එකක් කරන්න තියෙනවා vibe coding challenge විදිහට. ඒකට තමයි අද මම මේ blog එක අරගෙන ආවේ. අපි කොහොමද මේ project මේ අපි ලීක් කරන්නේ. ඉතින් අපිට මේ විදිහට orientation එකේ programs ගොඩක් තිබුණා. ඒකෙන් මේ vibe coding challenge එක කියන එක මං හිතන්නේ අපේ UCSC එකේ first time තමයි මේ විදිහට ළමයින්ට experience කරලා තියෙන්නේ. කොහොමුණත් මේක හරිම අලුත් අත්දැකීමක් වුණා අපිටත්. මේකෙදි කරන්න තියෙන්නේ අපිට අපේ VLE එකට upload කරනවා daily task. ඊට පස්සේ අපේ මේ vibe coding time period එකේදී අපි task එක complete කරලා final output එක අපේ VLE එකට upload කරන්න ඕනේ. එතනදී අපිට vibe coding කියලා කියන්නේ අපිට දෙන task එක අපි AI use කරලා prompt එක හදාගෙන නිර්මාණය කරගන්න එක. එතනදී අපිට Gemini use කරන්න පුළුවන්, Claude use කරන්න පුළුවන්, ChatGPT use කරන්න පුළුවන්. ඒ ඕනම එකක් use කරලා අපි prompt එක create කරගෙන ඒ prompt එක GitHub එකට දීලා එතනින් අපේ output එක හදාගන්න එක තමයි කරන්නේ. ඉතින් කොහොම වුණත් අපේ lecturers-ලා අපිට ලස්සනට explain කරලා දුන්නා කොහොමද මේ වැඩේ කරන්නේ, අපි මොකද්ද මේකට use කරන්න ඕනේ techniques මේ හැම දෙයක් ගැනම. To this, right? So now I will add myself. Now the thing is, a request has been sent, right? So you have to approve that sort of invitation. So every one of you have been assigned to a group. So each group will have like 10 members. So you can add more 10. ඉතින් මේ විදිහට day to day task complete කරාට පස්සේ අපිට අවසානෙටම final project එක විදිහට අපිට presentation එකක් එක්ක mini project එකක් කරන්න තිබුණා. එතනදී අපිට හම්බ වෙන task එක තමයි group එකේ කට්ටිය එකතු වෙලා student ලාට important වෙන අපි මොකක් හරි වෙබ්සයිට් එකක් හදන්න ඕනේ. හැබැයි API use කරන්නේ නැතුව. ඉතින් ඔන්න අපි කට්ටිය එකතු වෙලා ඩිස්කස් කරා මොකද්ද අපි මේකට කරන්නේ කියන එක. පේනවනේ කට්ටිය හරිම ජොලියේ ඩිස්කස් කරනවා. ෆයිනලි හැමෝටම එක එක විදිහේ අදහස් ගොඩක් තිබුණා. ඒ අදහස් ඔක්කොම එකතු කරලා අපි හිතුවා කාටවත් අසාධාරණයක් නොවෙන්න ඒ හැම අදහසක්ම ඉන්ක්ලූඩ් වෙන වෙබ් එකක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරනවා Unify කියලා වෙබ්සයිට් එකක් හදන්න. ඒකෙන් අපේ කැම්පස් එකේ තියෙන map එක 3D අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ළමයින්ට notes හොයාගන්න මේ වෙබ්සයිට් එක use කරන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි අපි මේ වෙබ්සයිට් එක හරහා තව කෙනෙක්ට පාඩමක් කියලා දෙන්න කුප්පියක් දාගන්න chance එකකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි වැදගත්ම දේ තමයි notice board එක. ඒකෙදි campus එකෙන් දෙන notice ඒ වගේම ළමයින්ගේ බඩු නැති වෙච්ච ඒවා හොයාගන්න notices වගේම අපි finally add කරනවා මේ වෙබ්සයිට් එකට boarding house හොයාගන්න option එකක්. ඉතින් කොහොම වුණත් මේ විදිහට group 35ක් මේ final projects කරනවා. ඒ අතරින් අපි present කරාට පස්සේ top 6 group අපිව select කරගත්තා. බලමු අපේ group එක top 6 select වෙයිද කියලා. කොහොම වුණත් මේ ඉන්නේ අවසාන දවසේ කට්ටිය project එකත් ඉවර වෙලා විසිරීලා යන මොහොත. ඉනා ඒ පොඩ ඇක්ෂන් නැද්ද? ඒ මොන ඇක්ෂන් නැද්ද මොකක්ද? අර ඇක්ෂන් ඉතින් ඔන්න අපිට project present කරන්න තියෙන දවස ආවා. එකින් එක group තමන්ගේ project present කරන ගමන් ගියා. ඉතින් මේ විදිහට shuffle එකකින් තමයි ඒගොල්ලෝ අපිට ලැබෙන chance එක decide කරන්නේ. කොහොම වුණත් ගොඩක් හොඳ presentation ගොඩක් හොඳ project මෙතන තිබුණා. ඉතින් අපේ group එකත් මෙතන හරි ලස්සනට present කරා. මම හිතන්නේ එදා නම් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එදා අපේ group එකෙන් එක්කෙනෙක් තමයි group එකම නියෝජනය කරලා present කරේ. කොහොම වුණත් ඔයගොල්ලෝ දන්නවද අපේ project එක මේ group 35 අතරින්ම
top 6 select වෙනවා. ඒක තමයි අපිට තිබුණු happyම moment එක. ඉතින් අපේ ප්‍රොජෙක්ට් එක top 6 select වෙන්න ප්‍රධානම හේතුව උනේ අපේ වෙබ්සයිට් එකේ තිබ්බ 3D map එක. මොකද පැනල් එක ස්පෙෂලි කතා කරේ ඒක ගැන. කොහොම වුණත් අපි තීරණය කරනවා final presentation එක කියන්නේ අපි top 6 select වෙච්ච අය අපේ කැම්පස් එකේ ඩිරෙක්ටර් බෝඩ් එක ඉස්සරහා ඔඩිටෝරියම් එකේ ෆයිනල් ඩේ එක කරන්න ඕනේ. ඉතින් එදාට අපි තීරණය කරා අපි හැම කෙනෙක්ම නියෝජනය කරලා 3 දෙනෙක් ප්‍රසන්ට් කරනවා කියලා. ඉතින් ඔන්න ඒ දවසේ මටත් ඒ chance එක හම්බුණා. කොහොම වුණත් කට්ටිය සෑහෙන ලෑස්ති වෙලා ප්‍රසන්ටේෂන් එකත් හදාගෙන එදා උදේත් සෑහෙනම ප්‍රැක්ටිස් කරා මෙන්න මේ විදිහට. Guys, why choose Unify other than other apps? So Unify has simple and user-friendly interface. Audience So is raro even anda. though our Audience is raro anda. is a bit complex, our front end is built in a way where even a child can use it. So that user-friendly. And also engagement and driving lock on foundation. Let me ask the question, guys. Will you all use a system where there is only a lost and found? ෆයිනලි අපි හොඳටම රෙඩි වෙලා ඔන්න ඉතින් අපි ඔඩිටෝරියම් එකට යනවා. උදේම තමයි මේ සෙෂන් එක තියෙන්නේ. මුළු අපේ බැච් එකේම ළමයි එනවා මේක බලන්න. මේ විදියට ෂෆල් එකකින් අපේ වෙලාව කියන්නේ පළවෙනියටම අපිට chance එක හම්බ වෙනවා. ඔන්න ඉතින් කට්ටිය ස්ටේජ් එකට ගිහලා perform කරනවා. And we register on this day in this campus. And do you remember that problem we are going through in this period? Problem like find indoor locations and missing personal items and missing important notice. Next thing is future problem. What is the future problem? And we talked with senior students in this campus. We found out most common problem they are going through. And that's the problem we are going to face in the future. Thing is, don't worry guys, we fix it for you. And welcome everyone, my name is Gihan. And today with me and Devini and Hunef, we are going to introduce you Unify. What is the Unify? Unify is all the email address like this, then enter your password. You can register in our website. But guys, it's not finished yet because your request will send to our admin panel. This is back in our website, admin panel. Your request will show to our admin panel. After that, our admin panel check and confirming you are a UCSC student. Then they will approve your account like this. After approval, you can log into our website to your account simply using sign-in option. Okay, this is sign-in option. You can enter your email address and password. You can log in easily. However, this is interface. You can show many messages and many posts from other students. For example, we think we want request or not. You can select create post option like this. Type request not, request copy and schedule copy. However, we select request not guys. Okay, this one is here. After that, you can submit your post. Then submit for approval. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා මම අපේ මුළු ප්‍රසන්ටේෂන් එකම ඇඩ් කරේ නැහැ. කොහොම වුණත් ඊට පස්සේ අපි අනිත් අයගේ ප්‍රසන්ටේෂන් බැලුවා මෙන්න මේ විදියට. ෆයිනලි ඔන්න ජජ් පැනල් එක රිසල්ට් එක දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා. The runners-up is Group 19. The project was Unify. DC Summer Report. H.J. Hana. M.F.M. Hanay.
ඉතින් ඔන්න අපේ ප්‍රොජෙක්ට් එකට අපිට රනර්ස් අප් හම්බුණා. ඉතින් අපිට ගොඩක් සතුටුයි මොකද යුනිවර්සිටි එකට ආව ගමම මේ වගේ අචීව්මන්ට් එකක් ලැබුණ එක ගැන. ඒ වගේම මගේ ගෲප් එකත් හරිම ලස්සන මූවමන්ට් ගොඩක් එකතු කරපු ගෲප් එකක්. කොහොම වුණත් මේ වගේ යුනිවර්සිටි එකේ ලස්සන මෙමරිස් ගොඩක් අනිවාර්යෙන් මගේ channel එකෙන් මම ඉස්සරහට අතරගෙන එන්න. ඒව බලන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් මම අදට ගිහින් ඉන්න. See you in the next vlog.